ලෝකයේ ඉතිහාසගතම සහ සාර්ථකම ෆුට්බෝල් ක්ලබ් 4 ගැන ඔයාලා දන්නවද? එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. රියල් මැඩ්රිඩ් UEFA චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ වැඩිම ශූරතා දිනාගත් ක්ලබ් එක තමයි මේ රියල් මැඩ්රිඩ් කියන්නේ. ලෝක පාපන්දු ඉතිහාසයේ සාර්ථකම ක්ලබ් එකක් ලෙස බොහෝ දෙනා සැලකනවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි පාපන්දු පුරාවෘත්තයන් මේ ක්‍රීඩා කර තියෙනවා. FC බාසිලෝනා ටිකී-ටකා ක්‍රීඩා රටාවෙන් ලෝක පාපන්දු වෙනස් කළ ක්ලබ් එක. ලියනල් මෙසි වැනි සුපර් ක්‍රීඩකයන් දියුණු කළ ෆුට්බෝල් ඇකඩමික නිසා බාසිලෝනා විශේෂයි. ලිවර්පූල් එංගලන්තයේ ඉතිහාසගතම සහ සාර්ථකම ක්ලබ් වලින් එකක්. UEFA චැම්පියන්ස් ලීග් සහ ප්‍රීමියර් ලීග් ශූරතා රසක් දිනාගෙන තියෙනවා. You will never walk alone යන ආදර්ශ පාඨය නිසා ලෝකපුරා දැවැන්ත රසික පිරිසක් මේ ක්ලබ් එකට ආදරය කරනවා. මැන්චෙස්ටර් යුනයිටඩ් ලෝකයේ ජනප්‍රියම පාපන්දු සමාජ වලින් එකක්. ප්‍රීමියර් ලීග් ශූරතා රසක් සහ UEFA චැම්පියන්ස් ලීග් ශූරතා දිනාගෙන තියෙනවා. සර් ඇලෙක්ස් ෆර්ගසන් යටතේ පාපන්දු ඉතිහාසයේ සාර්ථකම යුගයක් ගත කළ මේ සමාජය ජෝර්ජ් බෙස්ට්, එරික් කැන්ටෝනා, ඩේවිඩ් බෙකම්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ වේන් රූනි වැනි සුපිරි ක්‍රීඩකයන්ගේ නිවහන බවටත් පත් වුණා. ඉතින් ඔයාගේ මතය අනුව ලෝකයේ අංක 1 ෆුට්බෝල් ක්ලබ් එක මොකද්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා වගේම මේ වගේ වීඩියෝ තවත් බලන්න ෆලෝ කරලම අපිත් එක්ක එකතු වෙන්න.